ඕනේ සර්. සල්ලි අදිසි වෙලා ඊයේ බොරුවක් කියාගෙන එන්න ඇති. ඕකේ? දැන් ඉතින් ඕක කෙම්මුණ දවසක් කරන්න ඕනේ කියලා ඊයේ බැරි වුණා කියාගෙන ආපහු වෙයි. කොහෙද සර්? ඉල්ලන වෙලාවට සල්ලි දීලත් බෑ නොදීත් බෑ. ඕකේ. මං කොළඹ තැනකිනුත් මගේ කේන්දරේ බැලුවා. හැබැයි ඒකේ තියෙනවා මේ මට භූමි වාසනාවක් තියෙනවා කියලා. ඕකේ? අතාරින්න එපා සර්. ප්‍රයිස් එක දෙමු ඉවරයක් වෙන්න. ගඟ වැදට පීරලා ඇඳුම් තෙමා ගත්තට පස්සේ අපහු ගොඩෙන්න බෑනේ. ඕකේ? දැන් ඉතින් ඒ ගොඩට පීනන්න ඕනේ. මොකක් හරි බොරුවක් ගොතාගෙන එනවා ඇති. ඕකේ? කෙවින් මහත්තයා. ඔව් මේ දාන්න පහ. දාන්න. ඒ වැඩේ හරියද? වැඩේ හරි අහන්න දෙයක් නැහැ. ඕකේ. කොහෙන්ද? අන්න අපච්චිලා ගෙදර. යම් බලන්න. එපා. මහත්තයා යන්න එපා. මේ වෙලාවේ ඩිංගිරි වෙඩි කාප්පු ඊරි වගේ මොනවා කරනවද දන්නේ නැහැ. වැඩේ හරි. ඕකේ. ගෑණි අපිට සාරදේව ගෙන්න ගනීද? අපච්චි කිව්වේ කවුරු මොනවා කරත් සාරදී අපච්චි දාලා යන්නේ නැහැ කියලා. හරි. මං එන්නම්. වෙද ගෑණි මාව අඳුරන්නේ නැහනේ. ඔව්. රිචඩ්. තම්සයන්ෝ. ඇයි මහත්තයා අපි දැකද? නෑ සැකේකට නෙමේ. ඕකේ? හරි. මහත්තයාගේ ඇස් දෙකම බලා ගන්න පුළුවන්. හරියා. රයිට්. තම්සේ ඉන්නවා. මං ටක් ගාලා මූණ හොදන් එන්නම්. හරි මහත්තයාකින් එන්න. ඕකේ. ඔය කියන විදිහට කෙල්ලගෙන් සේරම විස්තර දැනගන්න පුළුවන්. ඕකේ? ඔව්. නිදානේ ගැන විස්තරේ කෙල්ල ඔක්කොම කියාවි. යන්තම් තම්සලා මගේ ඇඟට දැනෙන්න දෙයක් කරාමයි ඔය. ඒකනේ මහත්තයා. මහත්තයාට ඕන සල්ලිනේ. දැන් හරිනේ. ඈ? අපි හොඳ තේ එකක් බිලෙමු. ඔව්. මණි! 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 මේ මහත්තයාට හොඳ ටී එකක් හදන්න. හරි මම. ඕකේ? හරි. රෝමෝ කොහෙද බම් මේ ගෑණි? රෝමෝ ලොකෝ බම් මේ බෙරිහන් දෙන්නේ. මට මගදීදී ඩිංගිරි අම්මා හම්බුණා. ඉතින් ඩිංගිරි අම්මා මගෙන් අහනවා උක්කෝ හම්බුණාද කියලා. මං කිව්වා මට හම්බුන්නේ නැහැ කියලා. ඩිංගිරි අම්මා හරි කේන්තියෙන් හිටියේ. මොකද වෙද ගෑණි අපි අප්පොච්චි වන්නේ? ඩිංගිරි අම්මා කියනවා උක්කෝ මුතුගේ කෙල්ල ගෙන්න ගත්තලු. මොකද්ද බං ඒ කතාවේ තේරුම? තේරුම නම් මම දන්නේ නැහැ. හේත් බලන්න එපා. ඩිංගිරි අම්මා මැරෙන්න වැටලා හිටිය කියලා හොයා ගන්නවත් බෑ. ඇමතිතුමාට සල්ලි තියෙනවා. ඒ සල්ලි විසිකලා තමයි ওই ඩිංගිරි ගෑණිව ජීවත් කරේ. නැත්තම් කොහෙද? මම නම් හිතුවේ ඩිංගිරි අම්මා ඉවරමයි කියලා. ඔව් ඉතින්. එහෙම වුණා නම් මේ ගමේ එකෙක්වත් අපේ අප්පච්චිගේ වචෙන් ටිහෙලින් යන්නේ. දැන් කියලා කවුද යන්නේ? මේ ගමේ හැමෝම උක්කුවට ගරුසරු කරනවා. දැන් මේ මම බලන්න. මං ගරු කරන හින්දානේ දුවගෙන ඇවිල්ලා පණිවිඩය කිව්වේ. අනේ මේ මමනේ දන්නේ උඹ ගැන. උඹ අපේ අප්පච්චිගේ මූන්ට එකක්. වෙද ගෑණිගේ මූන්ට තව එකක්. උඹ ඔය වෙද ගෑණි ගැන මෙතන ඇවිල්ලා කොච්චර වර්ණනා කරලා තියෙනවද? අනේ නිකන් හිටපන්. එහෙම නෙමෙයිනේ රෝමෝ. මං ඩිංගිරි අම්මගේ ලොකුකමුත් කියනවා. මං උක්කුවගේ ලොකුකමුත් කියනවා. මයි යනවා. නමෝ නමෝ
සාරදී දුව මට ආදරේද? ආදරේ. දුව මං කියන දේ අහනවද? අහනවා. දුව මං කියන දේ කරනවද? ඔව් කරනවා. එහෙනම් ගිහිල්ලා මට වතුර එකක් අරන් එන්නකෝ. මොකෝ මේ මම උඹ මොනවද මෙහෙ කරන්නේ ඈ සාරදී මට මේ හොඳයි. හීනේ කියේ මම පුතේ මෙහෙ බලපන් කෝ ඇත්ත කියපා මොනව කරලාද උඹ හීනෙකි මෙහාට ගෙන්න ගත්තේ? මම මොනව කරන්නද? කාගේ වුණත් දරුවෙක් නේ. මගේ ගාවට ආව. මං ඉන්න කිව්වා. මම මාර්යා ආවේශ කරන්න එපා. ඔබට මොකද කරන්න කියන්නේ? මම හීනෙකිව මට ගෙනියන්න දීපන්. එච්චර. අනේ ඔය ඉන්නේ. අරන් බලයා. යම. මට බෑ. සාරදියේ මම ඔබට එක ගමනක් කිව්වනේව. බරේ යන්න මයිත් එක්ක. බරේ යන්න මගෙත් එක්ක මොනවද මෙතන කරන්නේ? මෙන්න මෙහෙම බරේ යන්න. අපූරුයි. අපූරුයි. කෙල්ලේ මේක ගින් තියන්කෝ. Ha